හායි මං අද ඔයාලට පෙන්වන්න යන්නේ අවුරුද්දෙන් පස්සේ අපි රසම රස දවල් ආහාර වේලක් ලෑස්ති කරගත්තේ කොහොමද කියලා. අපි මස් ටිකක් ගිහින් කඩෙන් ගත්තා. මොකද ගෙදර බාගෙට බාගයක් මස් කන්න කැමති හින්දා. ඉතින් ඔහොම මස් ටික හොදලා අරගෙන ඔය තියෙන සේර මස් වලට ඉතින් ලුණු කහ දාලා ඊට පස්සේ 3-5 දැම්මා. ඊට පස්සේ අපි වාජනයකට ලේස්ති කරගත්තා. ඒ ටික පෙන්නුවානේ. දැන් තෙලට දානවා අබ උළුහල් ලුණු සේර කුරුදු පොතු කරපිංචා එතකොට රම්පේ සුදුලුණු ඉඟුරු තලාගෙන දැන් දැම්මේ මිරිස් ගම්බිරිස් හොඳට අපි ඒ ටික මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අර මස් ටික හොඳට අත ගන්න ඕනේ. ඒක හැමින් සීරුවේ තෙල් එකට දා ගන්නවා. ඕක පැහිලා එනකොට ළමයි පුදුම රසක් තියෙන්නේ. ඔහොම හොඳට හැඳි ගාලා චුට්ටක් වහලා තියන්න ඕනේ. නෑ ළමයි වතුර පොඩ්ඩක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔය තියෙන්නේ තලාගත්තු එන්සල් කරාබු නැටි. රස පාටයිනේ. බුබුලු දානවා. හරි අවසානයේ බාගත්තු අපේ මස් කරි එක තමයි ඔය ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ. ඊට පස්සේ ළමයි අපි අල තෙල් දාගත්තා. ඒක නම් ඉතින් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ නෑනේ අනේ. මං හිතන්නේ අල තෙල් දාන්න හැමෝම දන්නවා. මස් හදන්නත් දන්නවා ඉතින්. අපි විශේෂයෙන්ම මේ හදන්නේ කන්න කැමති බැලු බැල්මට පේනවා මේ හැමෝම කන්න කැමති බෙදුමක් තමයි හදන්න යන්නේ. බෙදුමට අපි අරගෙන තියෙන්නේ හාල් මැස්සෝ කරපිංචා ලුණු ක්‍රීම් නූඩල්ස් ඒ ටික අපි ඔක්කොම බෙද ගන්න ඕනේ. රටකජු බෙද ගන්න ඕනේ. ඊට පස්සේ සුදුලුණු ඉඟුරු එන්සල් ඔය තලාගත්තු මිශ්‍රණය අපි දාලා හොඳට මික්ස් කරගන්න. ලුණු දාලා ඊට මිරිස් දාලා ඕක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අර අපි බෙදපුවා පොලිමට දාගෙන යනවා. මම නම් ආසම බෙදුම් කන ළමයි. දැන් නම් ඉතින් තියෙන්නේ හොඳට මික්ස් කරගෙන රස බලන්න තමයි. ලුණු නම් ඇති පදමට දාගන්න. කොහොමද බෙදුම? එල කිරි නේද? ටොපේ ටොප්. ඊට පස්සේ අපි වම්බඩු මෝජුවක් හැදුවා. අනේ මම වම්බඩු මෝජුව මේ හදන විදිය රෙකෝඩ් කරගත්තා. හැබැයි මේකේ නෑ. ඊට පස්සේ ඔය තියෙන්නේ අපේ මෙනු එක. කීරි සම්බා ඉසිලම් පෙන්නුවේ. පස්සේ මාස් පරිප්පු ඉතින් නැති ගෙදරක් නෑනේ ළමයි. අල තෙල් දාපු එක ටටටා ඔන්න තියෙනවා අපේ අවසාන බත් එක. දැන් ඉතින් කන්න තියෙන්නේ. හැබැයි කාලා ඉවරයි. හරිද? බලන්නකො ළමයි. ඔයාලා ගෙදරත් මේව හැදුවද?